අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුල රූප සම්පත්තියෙන් අනුන රූපවතී නැත්නම් පටාචාරා නම් දෝ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ වෘතන්ගේ දරපළන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇරෑමෙන් මව්පියන්ටත් රහස්‍යම රූපවතී නැත්නම් පටාචාරා දරපළන තරුණයන් සමග සිටු මෙතුරින් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගත වීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇරෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවි අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් ගැනීම සඳහා ලේබඳු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුවසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාවෝ පසුවදා උදැසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදු වී ඇති දේ අවබෝධ වුණා. පටාචාරාවෝ හඬමින් දරුවන් දෙදෙනාට රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. දෙකොඩ තලා යන අචිරවතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අන්ත උපන් දරුවා ගඟෙන් එතර කර ගම් ඉහුර මත දැරුවා. අනෙක් දරුවා රැගෙන ඒවිට නැවත ගඟට බැසගත් එය දියරැලි නගමින් පහළ වසින ගඟ මැදට පැමිණියා. අමුත උපන් බෙලිඳු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අප්පුඩි පැළුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉතිරි පිටව මහා දෙරළ අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතුණු පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන්ගෙන් විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරත් මියගිය බව කියා සිටියා.
ඒ අසල ජිල්ලෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල් ගසා ඇය පන්නා දැමුවා. මේ අතර සවැත් නුවර දෙව්රම් බේරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙව්රම් බේරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ වාක්‍යවන්ත වුණා.